ඇතිවුණු මායුතු පැමිණ සම්බන්ධයෙන් අද පරීක්ෂණයක් පැවැත්වුවා. පොලිස්පතිතුමාගේ පාර්ශ්වයෙන් පැමිණ සිටියා. ඒ වගේම රටවාහන නියෝජකතුමාගේ පාර්ශ්වයෙන් පැමිණ සිටියා. අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරලා තිබුණේ පෞද්ගලික බස් රථ සේවාවට, ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවාවට ප්‍රමුඛත්වය ලබා දෙන්න කියලා. මේ සඳහා අද දිනේ පොලිසිය විසින් එකඟතාවය පළ කරා. විශේෂයෙන්ම මේ පෞද්ගලික බස් රථ සේවාවෙන් දිනකට අපි පෙන්වන්න කරලා දුන්නා. මේ සේවාව තුළ දිනකට මගී ජනතාව 1500 වගේ ප්‍රමාණයක් ඉවත් වෙනවා කියලා. මොකද විශේෂයෙන්ම මේ තියෙන මාර්ග තදබදයක්, ඒ වගේම යම් ස්ථානවල සිදුවන ඇතම් ස්ථානවල සිදුවන උද්ඝෝෂණ සම්බන්ධයෙන් විරෝධතා සම්බන්ධයෙන් සිදුවෙන මේ මාර්ග තදබදයත් එක්ක. ඒ වගේම අපි විශේෂයෙන්ම මීට පෙර දැනුම් දීලා තිබුණා මන්තිරුවක් ලබා දෙන්න කියලා. ඉතින් ඕන් කිව්වා බස් රථ සඳහා දැන්ටමත් මන්තිරු වෙන් කරලා තියන්න කටයුතු කරලා තියෙනවා කියලා. ඒ වගේම ඉදිරියේදී අදාළ ආයතන සමග සාකච්ඡා කරලා මන්තිරු වෙන් කරලා දෙන්නත් ඕන් සූදානම් ඉන්නවා කියලා කිව්වා. විශේෂයෙන් මේ පොලිසියට අදාළත් අනිත් පාර්ශවයන්ට අදාළ කාර්යභාරයක් කියලා ඕන් දැනුම් දුන්නා. විශේෂයෙන්ම අපිට ඕන් දැනුම් දුන්නේ විශේෂයෙන්ම පොලිසිය පාර්ශවයෙන් අපි ඉල්ලීමක් කරන මේ බස් රථ වලට ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙල ඕන් සම්පූර්ණ සහයෝගය දෙනවා කියන නිසා අපි අද දිනේ මේ අද නඩුව සමතයකටපත් වුණා. අද මානව හිමිකම් කොමිසම සභාවත් ඒ වගේම පොලිසිය පාර්ශවයත් අපේ පාර්ශවයත් දෙපාර්ශ්වයම සාකච්ඡා කරලා මේ එකගතාවය ආවේ ඉදිරියේදී පොදු ප්‍රවාහන සේවාවට විවිධ බාධක සියල්ලම අයින් කරලා ඒ බස් රථ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න වැඩපිළිවෙලක් කටයුතු කරනවා කියලා. හරි. ඔබතුමන්ලා කලින් ඉදිරිපත් කරලා තිබ්බේ පැමිණිල්ල මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. පැමිණිලි අපි දැනට දෙකක් ඉදිරිපත් කරලා තිබුණා. විශේෂයෙන්ම අපි එක් පැමිණිල්ලක් යොදලා තිබුණා මේ බස් රථ සඳහා මන්තිරු ප්‍රමුඛත්වය ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම විවිධ උද්ඝෝෂණ සඳහා සිදුවන දෙවනි පැමිණිල්ලත් ඉදිරිපත් කළා. විවිධ උද්ඝෝෂණ සඳහා සිදුවන බාධාවන් ඉවත් කරලා දෙන්න කියලා. ඒ දේශ දෙක සඳහාම ලබා දුන්නා පිළිතුරක්. පොලිසිය ප්‍රතිතුමාගේ පාර්ශවයෙන් අපිට ලබා දුන්නේ ඒ ආපු පොලිස් නිලධාරිනිය දැනුම් දුන්නා. දැනට උද්ඝෝෂණ සඳහා විශේෂයෙන්ම දැනට ශේෂාධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ඔහු මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නා. මේ බාධාවන් ඉවත් කිරීම සඳහා අපේ සහයෝගය ලබා දීම සඳහා අපිටත් ඒ නඩුවට ඒක රාශිය වෙලා ශේෂාධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අපිටත් ඒ නඩුවට ඒක රාශිය වෙලා කටයුතු කරන්න කියලා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ තියෙන වූ නිර්දේශය සහ මේ ගත් එකගතාවය මත අපි ලබන සතියේ හෝ ඊළඟ සතියේ අනිවාර්යයෙන්ම ශේෂාධිකරණයට ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු නිරාකරණය කරගන්න සූදානම් වෙනවා. එතකොට දැන් මේ නඩුවේ එකගතාවය තමයි අපේ බස් රථ වලට පොදු ප්‍රවාහන සේවා ධාවනය කරන අපේ බස් රථ වලට ප්‍රමුඛත්වය ලබා දෙන මාර්ගයේ ධාවනය වීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්න ඔවුන් එකගතාවය පළ කරනවා. කවුද සාකච්ඡා පොලිසිය සාකච්ඡා තව හිටියේ කවුද? පොලිසිය මානව හිමිකම් කොමිසම පැත්තෙන් නීතිඥ මහත්මයෙකුත් ඒ වගේම පොලිසිය පාර්ශවයෙන් පොලිස් පරිශ්‍රයේ SP පොලිස් අධිකාරිවරයෙක් සහභාගී වෙනවා. බස් රථ සංගම් කිහිපයක් හිටියද නැද්ද ඔබතුමාගේ? අපේ බස් රථ සංගමේ පමණයි. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ පමණයි.